මැද පෙරදිග මේ වන විට මතුවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ලංකාවේ ඉන්ධන පිළිබඳ බරපතල ගැටලුවක් මේ වන විට නිර්මාණය වෙලා තිබෙනවා. මේ ඉන්ධන ගැටලුව හේතුවෙන් විශේෂයෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු වලට බරපතල ගැටලුකාරී තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේට මූලික හේතුව තමයි දිවයින පුරා තැපැල් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා මාධ්‍ය හැටියට තැපැල් දෙපාර්තමේන්තුව සතු වාහන සංචිතය, ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මගින් ධාවනය කිරීම සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මගින් ධාවනය කිරීම තමයි සාමාන්‍ය තැපැල් ධාවනයේදී යොදා ගන්නා ක්‍රමය. නමුත් මේ ඉන්ධන මිල වැඩිවීමත් සමග තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන ඉන්ධන කෝටාව නිවැරදිව කළමනාකරණය කර ගැනීමේ දැඩි ගැටලුවක් තිබෙනවා. ඒ වගේම පසුගිය ස්වභාවික හානියත් එක්ක දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මාර්ග පද්ධතිය විනාශ වීම මේ දක්වා අලුත් වැඩියා කරලා නැහැ. ඒ නිසා දුම්රිය මගින් තැපැල් ප්‍රවාහනය කිරීමත් යම් බාධාවක් තිබෙනවා. ඒ වගේම මේ ඉන්ධන ප්‍රශ්නය හරහා ලංකා ගමනාගමන මණ්ඩලය හරහා තැපැල් ප්‍රවාහනය කිරීමත් ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. මෙන්න මේ කාරණාව මුල් කරගෙන තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් පරිපාලනය විසින් මේ වෙනකොට තීන්දුව කරලා තිබෙනවා දිවයින පුරා තැපැල් ප්‍රවාහනය කිරීම සතියේ දිනක් හැර දිනක් සිදු කිරීමටත් බදාදා දින තැපැල් ප්‍රවාහනය නතර කිරීමටත් කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව දිවයින පුරා තැපැල් දෙපාර්තමේන්තුව සතු වාහන වලින් ඉදිරි මේ ප්‍රශ්නය නිමවන තෙක් තැපැල් ප්‍රවාහනය වෙන්නේ දවසක් කර දවසක්. ඒ අනුව තැපැල් ප්‍රවාහනයේදී යම් කිසියම් ප්‍රමාදයක් වීමට නියමිතයි. ඒ වගේම දිවයින පුරා තැපැල් කාර්යාල බදාදා සහ ඉරිදා දින හැර අනෙකුත් දින සාමාන්‍ය පරිදි විවෘත වෙනවා. ඒ අනුව ලිපි සහ තැපැල් භාණ්ඩ බෙදා හැරීම සාමාන්‍ය පරිදි බදාදා සහ ඉරිදා හැර අනෙකුත් සියලුම දිනයන්හි සිද්ධ වෙනවා. තැපැල් ප්‍රවාහනයේ පවතින ප්‍රමාදයේ හේතුවෙන් යම් යම් ආකාරයේ තැපැල් ප්‍රමාදයන් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම විදේශ තැපෑල සාමාන්‍ය පරිදි මේ වෙනකොට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගුවන් ගමන් පිළිබඳව සාමාන්‍ය තත්ත්වයේ නෙමෙයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. විශේෂිත ගුවන් යානා පමණයි ලංකාවට එන්නේ. ඒ නිසා ලෝකයේ තිබෙන රටවල් වලින් තැපෑල ලංකාවට පැමිණීම විශාල ලෙස අවුල් සහගත තත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ලංකාවෙන් විදේශ රටවල් වලට පිටත් වෙන තැපෑලත් මේ වන විට දැඩි ප්‍රමාදයකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා විදේශ තැපෑලත් මේ ආකාරයෙන්ම බෙදා හැරීමේ කිසියම් ගැටලුකාරී තත්වයක් නිර්මාණය වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් තැපැල් කාර්යාල විවෘත කිරීම බදාදා සහ ඉරිදා හැර සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා. ඒ නිසා පාරිභෝගිකයන්ට අවශ්‍ය තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාලයට බාර දීමට ඉඩකඩ තිබෙනවා. ඒ තැපැල් කාර්යාලයට ලැබෙන තැපැල් භාණ්ඩ කිසිදු ප්‍රමාදයකින් තොරව බෙදා හැරීමට කටයුතු කරනවා. තැපැල් කාර්යාලවලට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට තැපැල් ප්‍රවාහනය කිරීම සහ ප්‍රාදේශීයව සිට කොළඹට තැපැල් ප්‍රවාහනය තමයි දිනයක් හැර දිනයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කාරණාව හේතුවෙන් යම් ප්‍රමාදයකට ලක් වෙන්නට පුළුවන්. ඒ වගේම තැපැල් බෙදීම හැරුණකොට කවුළු කටයුතු සඳහා කොළඹ ප්‍රදේශයේ පමණක් විශේෂයෙන්ම මරදාන තැපැල් කාර්යාලය සතියේ දින 7ම විවෘත කරලා තිබෙනවා. ඒ නිසා අපි කොළඹ ප්‍රදේශයේ තැපැල් පාරිභෝගිකයන්ට ඉතාමත් ඕනෑකමින් මතක් කරනවා සතියේ දින 7 පුරාම මරදාන තැපැල් කාර්යාලයෙන් තමන්ගේ සේවා සපයා ගැනීමට ඉඩකඩ තියෙනවා. මේ වෙනකොට තැපැල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා ඒ තැපැල් කාර්යාලවලට තැපැල් භාණ්ඩ ප්‍රවාහනය වීමේදී. නමුත් දින දෙකක තැපැල් භාණ්ඩ දිනක් හැර දිනක් ප්‍රවාහනය වීම නිසා සාමාන්‍යයෙන් සාමාන්‍ය තත්ත්වයේ තුල ලක්ෂ 5ක 6ක තැපැල් භාණ්ඩ ප්‍රමාණයක් කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ ගොඩ ගැහෙනවා. ඒ වගේම පිටපළාත්වල සිට කොළඹට ලැබිය යුතු තැපැලත් ඒ ආකාරයෙන්ම දින දෙකකට සැරයක් තමයි හුවමාරු වෙන්නේ. ඒ නිසා ඒ සියලුම තැපැල් කාර්යාලවල යම් තැපැල් භාණ්ඩ ප්‍රමාණයක් මේ වෙනකොට ගොඩ ගැසී තිබෙනවා. මේ තැපැල් භාණ්ඩ හුවමාරු වෙන්නේ දින දෙකකට සැරයක්.
ආහාර ද්‍රව්‍ය තැපෑලෙන් මේ වෙනකොට අපි ගණදනුකරුවන්ට උපදෙස් දෙනවා විශේෂයෙන්ම ඉක්මනින් හානි වන තැපැල් ආහාර ද්‍රව්‍ය තැපෑලට යොමු කරන්න එපා කියන කාරණේ ඒ වගේම විදේශයන්ට යවන ආහාර ද්‍රව්‍යත් නිශ්චිතව දිනවකවානුවක් ප්‍රකාශ කිරීමට නොහැකි නිසා තැපෑලට යොමු කිරීමේදී ඉතාමත් ප්‍රවේශංකාරීව යොමු කරන්න කියන කාරණාව මේ වෙනකොටත් මතක් කරලා තියෙනවා. දැනට අවුලක් වෙලා නැහැ. දැනට සාමාන්‍යයෙන් සතියකට වරක් වගේ යනවා තැපෑල. හැබැයි අපිට අර මැද පෙරදිග හරහා විදේශ රටවල් වලට යොමු කරපු තැපෑල මේ වෙනකොට ඒ මැද පෙරදිග රටවල් හරහා යොමු කරන්නට හැකියාවක් නැහැ. වෙනත් ගුවන් මාර්ග හරහා තමයි යොමු කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා යම් ප්‍රමාදයකට ලක් වෙන්නට පුළුවන්. දේශීය වශයෙන් නම් අපි දන්න තරමින් එහෙම ලොකු ගැටලුකාරී තත්වයක් වෙන්නේ නැහැ. උපරිම දින 3ක් වගේ ඇතුළත ලිපිය බෙදා හැරීමට කටයුතු සිද්ධ වෙනවා.